දාලට welcome back to our YouTube channel. ඉතින් ඔන්න ගොඩ කාලෙකින් වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවා. ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද vlog එක තමයි මේක හදිස්සියේ තමයි කරන්න හිතුවේ. මොකද එකපාරටම idea එකක් ආවා. ඉරිදා දවසේ අපේ නංගිත් ගෙදර ඉන්න නිසා කේක් එකක් හදන්න ඕනේ කියලා. ඉතින් මම මේට කලින් කේක් හදලා තිබ්බේ නැහැ. ඉතින් ගෙදර බඩු වගේකුත් තිබුණා ගෙනාවු. ඉතින් ඒවට තව ඕන දේවල් ගෙනල්ලා බටර් කේක් එකක් හදන්න තමයි අපි ප්ලෑන් කරන් ඉන්නේ. ඒ vlog එක තමයි අද ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මම මීට කලින් කේක් හදලා නැහැ. මම ඉතින් හෝම් සයන්ස් කරද්දී කේක් හදලා තියෙනවා. ඉතින් ඒ ටීචර්ස්ලාත් එක්ක එතකොට පන්තියේ ළමයිත් එක්ක එහෙමනේ හදන්නේ. එතකොට තනියම හදලා නැහැ. ඉතින් පළවෙනි පාර තමයි මම තනියම කේක් එකක් හදන්නේ. ඉතින් අපේ ගෙදර ආවන් එකක් නැහැ. ඒ වගේම අවශ්‍ය බඩු ඒවා මුකුත් නැහැ. ඉතින් මම කේක් කලින් හදලා නැති නිසා ඉතින් අපි ඒ දේවල් එහෙම මෙහෙම හොයාගෙන කොහොම හරි කේක් එක හදන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ බලාගෙන ඉන්න මම කේක් එක කොහොමද හදන්නේ, මගේ පළවෙනි කේක් එක හරියට එයිද වරදීද මොකක්ද වෙන්නේ කියලා. ඉතින් එහෙනම් එකතු වෙලා ඉන්න දිගටම වීඩියෝ එකත් එක්ක. මේක ගොඩක් දිග වීඩියෝ එකක් වෙන එකක් නැහැ. ඉතින් මම හිතනවා ඔයාලා ආසි වෙයි කියලා. ඉතින් මගේ අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා. එහෙනම් එකතු වෙලා ඉන්න දිගටම. Woke up late, missed the morning blaze. But the sunlight hits in so many ways. Grabbed my shades and hit the streets, no plan. Chasing vibes like seashells in the sand. Radio hums a tune I can't name. Crooked smiles, crashing waves, no shame. Flip my phone, toss it in my bag. Today's for us, no time to lag. Feel the world just turning slow. Let the breeze tell us where to go. Every step a beat we can make. Life's a tune, sing it till we break. Concrete warm under my bare feet. Crowds moving like a heartbeat. Skipping stones in city streams we find. Let's write a new story, leave the old behind. Someone's cooking love in the air, I swear. Every spark in their voices shows they care. Colors splash like secrets on these walls, while laughter echoes through the halls. Feel the world just turning slow. Let the breeze tell us where to go. Every step a beat we can make. Life's a tune, sing it till we break. ඔයාලා කලින් දැක්කා වගේ බටර් වලට සීනි චුට්ට එකතු කරලා හොඳට බීට් කරගත්තා. ඊට පස්සේ ඒකටම බිත්තර එක එක දාලා වෙලාව අරගෙන හොඳට බීට් කරගත්තා. ඉතින් බිත්තර එක එක තමයි එකතු කරේ මම. බිත්තර ඔක්කොම 5ක් ගත්තා. සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර
හොඳට බීට් කරගත්ත බැටර් එකට අපි කලින් හලාගත්තු පාම් පිටි බේකින් පවුඩර් චුට්ට එකතු කරලා විස්ක් එකෙන් හොඳට කලවම් කරගත්තා. ඊට පස්සේ ඒ ටික දාලා ඉවර වෙලා මේ ඔයාලට පේනවා වගේ ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි දෙකක් වගේ එකතු කරලා හොඳට විස්ක් එකෙන් කලවම් කරා. ඉතින් ඊට පස්සේ අපි වැනිලා චුට්ටකුත් එකතු කරනවා. වැනිලා මම තේ හැඳි දෙකක් වගේ තමයි එකතු කරේ. ඊට පස්සේ ඉතින් හොඳට කලවම් කරලා බැටර් එක හදාගත්තා. ඉතින් මේ වෙලාවේ හරිම සුවඳයි. දැන් ඉතින් බැටර් එක හදලා ඉවරයි. මම ඉතින් කලින්ම ලෑස්ති කරගත්තා ට්‍රේ එකක්, කේක් ට්‍රේ එකක්, පාච්මන්ට් පේපර් එකක් දාලා බටර් ටිකක් ගාලා ඉතින් ඒකට අපි හදාගත්ත බැටර් එක දාලා හැන්දකින් පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා චුට්ටක් හදාගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි කේක් එක හදලා ඉවරයි. ඊට පස්සේ oven එකට තමයි දාන්න තියෙන්නේ. ඉතින් එකතු වෙලා ඉන්න කොහොමද මගේ කේක් එක ආවේ කියලා බලන්න. කේක් හදුවා. අපි දැන් යනවා කේක් එක oven එකට දාන්න. අපි දෙන්න මේ කොහෙද ගියේ? බේකරියට ගියා. කේක් එක පුච්චන්න දාන්න. ඉතින් අපිට oven එකක් නැහැ. ඒක නිසා අපි අපිට තියෙන සීමිත සම්පත් වලින් තමයි අපි මේ කේක් එක හදාගන්නේ. මේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මම කේක් එකක් හැදුවේ. ඉතින් අපි බලමු කේක් එක මොන වගේ වේද කියලා ඔයගොල්ලෝ පෙන්නන්නම්. ඉතින් මම ඇවිදගෙන යනවා. අපේ නංගිගේ යාළුවෙක් ඉන්නවා අපේ ගෙවල් ළඟ. ඉතින් මෙයාට oven එකක් තියෙනවා. ඒක තමයි අපි කේක් එක බේක් වෙන්න දාන්නේ. ඉතින් යාගෙන් තමයි අපි කේක් ට්‍රේ එක ඉල්ලගත්තේ, බීටර් ඉල්ලගත්තේ ඔක්කොම. ඉතින් අනිත් ඒවා අපි තියෙන විදිහට ගෙදර එහෙම තමයි හැදුවේ. ඉතින් මම ජීවිතේ පළවෙනි වතාවට කේක් එකේ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න හිතුවා. එහෙනම් එකතු වෙලා ඉන්න. ළමයි අපි කේක් එක ගෙනාවා. තාම රස්නේ. ඉතින් හොඳට බේක් වෙලා තියෙනවා. මට නම් මාර හැපි. මම හදපු පළවෙනි කේක් එක. ඉතින් මෙතන කේක් කිලෝ එකක් තමයි. ඉතින් අපි බලමු. ටිකක් රස්නේ ගියාට පස්සේ නෙවුනහම අපි කෑලි කපමු. soft පේනවද? හොඳට soft අපේ කේක් එක. ඉතින් කාලා බලන්න අදට අපාල්පර්. කේක් කෑලි කැපුවට පස්සේ තමයි මේ තියෙන්නේ. ඉතින් හරිම soft. ඉතින් මම පළවෙනි පාර අදපු කේක් එක හරිම ලස්සනට ගොඩක් රසට ආවා. ඉතින් දාන්න නැති කෙනෙක්ට උනත් හදන්න පුළුවන්. හරිම ලේසි. ඉතින් මට හරිම සතුටුයි මගේ පළවෙනි කේක් එක මේ විදිහට ආපු එක ගැන. ඉතින් ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් all press කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා notification එකක් එන්න ගන්න පුළුවන්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියට දිගටම videos ගේන්න.
මොකද පහුගිය ටිකේ මට වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් මම පටන් ගත්තට පස්සේ කන්ටිනියු කරගෙන ආවා දිගටම. ඊට පස්සේ පොඩ්ඩක් බ්‍රේක් වුණා. මොකද අපි වගා කරන වීඩියෝස් තමයි දැම්මේ. ඊට පස්සේ වැස්සා. ඉතින් වගා පොඩ්ඩක් අවුල් ගියා. ඉතින් ඒ හින්දා මම vlog කරන එක නැවැත්තුවා චුට්ටක් ටික දවසකට. අපේ ලයිෆ් එකේ වෙන දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මාසෙ තව ලස්සන වීඩියෝ එකක් එන්න තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. මමත් හරිම ආසාවෙන් ඉන්නේ වීඩියෝ එක කරන්න. ඉතින් එහෙනම් එකතු වෙලා ඉන්න දිගටම මගේ channel එකත් එක්ක අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මට like කරන, comment කරන හැමෝටම ගොඩක් ආදරෙයි. ගොඩක් ස්තුතියි. දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වුණා කියලා. ඉතින් ආපහු ලස්සන මේ වගේ රසබර වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. බයි බයි.